Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න කාලෙකට පස්සේ වීඩියෝ එකක් අරන් ආවා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා channel එක අලුතෙන් බලන අයට අනිවාර්යෙන් subscribe කරන්න කියලා. ඉතින් අද අපි මේ ඇවිල්ලා ඉන්නේ විහාර මහදේවි පාක් එකට. ඉතින් ඔයගොල්ලන්ට පේනා නේද? විහාර මහදේවියේ මාර්තු 7 වෙනිදා අපි මේ ගියේ. 7 වෙනිදා තිබ්බ විහාර මහදේවියේ ඉවෙන්ට් එකක් වුමන්ස් ඩේ එකට ඉවෙන්ට් එකක් කිව්වේ වුමන්ස් ඩේ කානිවල් එකක් තිබුණේ. ඉතින් මේ එක ස්ටෝල් අරේන්ජ් කරලා වුමන්ස් ඩේ එක වෙනුවෙන් ඉතින් කට්ටියට ගිහිල්ලා ෆ්‍රී තිබ්බ ගේම්ස් ප්ලේ කරන්න. ඉතින් අපිත් ගියා. අපි දැන් මේ අර තියෙන ඈතින් ස්ටේජ් එක මම මේ පෙන්නන්නේ. ඒකේ විහාර මහදේවිගේ හවුස් මියුසිකල් එකක් තිබ්බා. හැබැයි අපිට ඉන්න උනේ නැහැ. ඉතින් මේ අපි එන්ට්‍රන්ස් වෙන තැන විතර මේ ඇතුළට යන්න කලින් අපිට තිබ්බ ඒගොල්ලෝගේ එන්ට්‍රන්ස් මේ එකක් ටෝකන් එකක් ඒක ස්කෑන් කරලා තමයි අපි මෙතනින් ඇතුළට ගියේ. You have like 5 tokens. When you go to each stall, you'll get a token. So once you get 5 tokens, you can attend the pottery session with you. Now I have to scan this. මෙන්න මේක තමයි අපිට ස්කෑන් කළාට පස්සේ හම්බුනේ. ඕකෙන් තමයි ඊට පස්සේ එන්ට්‍රන්ස් උනේ. ඉතින් අනිස්ම දේ කියන්නේ එදා අපි මුලින්ම ප්ලේ කරපු ගේම් එක තමයි පේන්ටින්ග්ස් අඳින්න තිබ්බ කට්ටියට. ඉතින් ගර්ල්ස්ලා ගෲප් එකතු වෙලා පේන්ටින්ග්ස් ඇඳලා ඉතින් අපෙත් කට්ටිය 4ක් හිටියා මේ වෙලේ දෙන්නෙක් තව පස්සේ ආවා. ඉතින් දැන් මේ අපි 4 දෙනා අපේ පේන්ටිං එකේ වැඩ පටන් අරන් කියෝ පේන්ටිං එක අඳින ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් පේන්ටිං කරන එකත් ඇත්තටම අපේ මෙන්ටල් හෙල්ත් එකට හොඳයි. ඉතින් ඇත්තටම සතුට වෙනවා ඒ වගේ දෙයක් වුමන්ස් ඩේ එක වෙනුවෙන් එකතු මේ වගේ දෙයක් කරාට. ඉතින් එදා නම් අපි සෑහෙන්න විනෝද වුණා කට්ටිය. චිත්‍ර ඇඳලා ඉතින් අතෙත් පේන්ටිංග්ස් ගාගෙන. ඉතින් තව ඉස්සරහට බලන්නකො වීඩියෝ එක අපි පේන්ටිං එක කොහොමද කියලා. ඇඳලා ඉවරුණාට පස්සේ මම විස්තර කියන්න යන්නේ. ඔයගොල්ලෝ බලන්නකො වීඩියෝ එක එහෙනම්. ඉතින් මෙතන මේ චිත්‍ර අඳින්න විතරක් නෙමෙයි තිබුණේ අපිට එක තව ගේම්ස් තිබ්බ. හරියට නම් දන්නෙත් නෑ. අපි ඉතින් දන්න එක පේන්ටිංග්ස් හින්දා මුලින්ම ඒ ස්ටෝල් එකට තමයි ආවේ. ඉතින් මේ මෙතන කට්ටිය hina වෙවි එක සිද්ධි කියනවා. ඒව කී hina වෙවි තමයි පේන්ටිං එක අඳින්නේ මෙතන. මේ ඉතින් පේන්ටිංග්ස් ඇඳලා අපි ටිකක් වෙලා යද්දි මේ ඉන්න තැන චේන්ජ් කරා. මොකද එතනින් අයික් වෙන්න කිව්වා අපිට. ඒක මේ ඉන්න තැන ආරක්ෂිත නැහැයි කියලා. ඊට පස්සේ ගිහින් ආපහු අවුවට ගිහිලා තමයි ඇඳේ. ඔන්න මෙන්න මේ ටිකේ අපි අවුවේ පිච්ච තමයි පේන්ටිං එක ඇඳේ. අන්න මේ හරිය ඔයගොල්ලන්ට පේනවද? නිල් පාටයි කළු පාටයි ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන්ද අපි මොකක්ද අඳින්නේ කියලා? ගෙස් කරන්න බලන්න. තව කවුද වුමන්ස් ඩේ එකට විහාර මහදේවි ගියේ? කට්ටිය ඉන්නව නම් කමෙන්ට් කරන්න. ඉතින් අපේ පේන්ටිං එකේ වැඩ බාගෙට ඉවර වීගෙන යන අවස්ථාවක තමයි මේ වීඩියෝ එක ගත්තේ. තවත් සර්ප්‍රයිස් ටිකක් තියෙනවා ඉස්සරහට. දිගටම වීඩියෝ එක බලන්න කියලා ඉල්ලනවා ඔයගොල්ලෝගේ. ඉතින් මේ ඉවෙන්ට් එකේ මෙතන මේ ගෙනල් තිබ්බ මේ බෝල ගෙඩියක් ටෙඩි කෙනෙක්. එයාත් මේ පින්සල ඉල්ලගෙන අපි පාට කරන චිත්‍රේ පේන්ටිං එක එයාත් ඇවිල්ලා පේන්ටිං ගන්නවා. ටිකක් ගාලා එයා ගියා. ඇත්තටම මේ හරිම ෂෝක් එකක්. ළමයි ඔයගොල්ලන්ට පේනවද ඇති? රයිනි ඉන්නවා, ස්ටෙෆනි ඉන්නවා. ඉතින් අර ඉතින් ස්ටේජ් එකක් තියෙනවා. හරිම ලස්සන දවසක්. අපිට එදා හවස් වෙනකන් ඉන්න බැරි වෙච්ච ගමට දැන් තමයි දුක් වෙන්නේ හවස් වෙනකන් ඉන්න බැරි වෙන එකට. ඉතින් මේ තියෙන්නේ අපේ පේන්ටිං එකේ දැන් සම්පූර්ණයෙන් වැඩ ඉවරයි. ඔයගොල්ලන්ට පේනා නේද? දැන් ඉතින් අපි මොකක්ද ඇඳලා තියෙන්නේ කියලා? ලයිට් හවුස් එකක්. මුහුද තියෙනවා. ලයිට් හවුස් එකයි අහසයි හඳයි තමයි පේන්ටිං එකට ඇඳලා තියෙන්නේ. අහසේ පොඩ්ඩක් අර කලර්ස් ටික අප්සෙට් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේක තමයි එදා හොඳම සිදුවීම. අපි ස්ටෙෆනි එක්ක ෆොටෝ ගත්තා.
ඇත්තටම එයා නම් හරිම හම්බල් පර්සන් කෙනෙක්. ඉතින් මේ ඉන්නේ අපේ චිත්‍රයි අපි කට්ටියයි මේ රයිනි එක්කත් ගත්තා ෆොටෝ එකක්. ඊට පස්සේ අපේ අර මං කිව්වේ අපේ දෙන්නෙක් කඩෝනා කියලා අන්නේ දෙන්නත් ආවට පස්සේ මුළු කට්ටියම තමයි මේ ඉන්නේ. ඉතින් ස්ටෙෆනි එක්ක ෆොටෝ ගත්ත එකට නම් මට මාර මාසයි එදා. අපි මාර විදියට එන්ජොයි කරා ඒ දවස. ස්ටෙෆනි නම් හරිම ෂෝක්. ඊට පස්සේ විහාර මහදේවියකේ ඉඳලා කරක් ගහලා කන්න තැනක් හොයාගත්ත හරිම අමාරුයි. ඊට පස්සේ ඔන්න අපි ආවා සුල්තානා කියලා එකකට දවල්ට කෑවෙත් 3:00ට. ඊට පස්සේ කාලා දැන් මේ අපි ආයිත් යනවා. ඉතින් රත්තුලානේ තියෙන එයා ෂෝ එක්සිබිෂන් එක බලන්න. ඉතින් ඒකට තමයි මේ කට්ටිය සැදී පැහැදී ඌබ එකක් දාගෙන යන්නේ. යන අතරමඟ මං ඉතින් සන්සෙට් එකයි බීච් එකයි දෙක එකට ලස්සන්ට තිබුණා. පොඩි වීඩියෝ එකක් ගත්තා. ඉතින් කට්ටිය නම් ෆුල් හැපි එදා. ඇත්තටම වුමන්ස් ඩේ එක හොඳටම සෙලිබ්‍රේට් කරා අපි මේ පාර. ඒ කියන්නේ කවදාවත් එහෙම යාළුවෙක් එළියට ගිහිල්ලා තිබ්බේ නැහැ එහෙම විශේෂයෙන්. ඉතින් මේක අපිට ලොකු chance එකක් වුණා කට්ටිය හොඳට එකතු වෙලා එන්ජොයි කරලා එන්න. ඉතින් ඔන්න කෝච්චියකුත් යනවා වීඩියෝ එකට ගන්න පුළුවන් වුණා. ඔන්න අපි අන්තිමේදී එන්න බලාපොරොත්තු වුණ තැනට ආවා හවස එයා ෆෝස් එකේ එයා ෂෝ එක බලන්න. හැබැයි අපි ගොඩක් හවස් වෙලා ගියේ හවස 5:00 විතර. එතකොට ඉතින් අර හොඳටම හොඳ ඒවා ටික මං දන්නේ මිස් වෙලා ඇති අපිට. මේ එන්ට්‍රන්ස් එකෙන් එනකොට මතන හෙලිකොප්ටර් එකක් දැක්කා. දැන් ඔය ඇතුළට යන අතර ඊට පස්සේ ඔතනත් අර ඈතින් පෙරිෂූට් වගේ පේනවා නේද බහිනා. මං හිතන්නේ අපිට හොඳම ටිකක් මිස් වුණා ඒ හරියේදී. මොකද අපි පරක් වෙලානේ ගියේ. ඉතින් අපි ටක් ගාලා ෂෝ එක කියන්නේ කට්ටිය වට වෙලා අර වටරාමින් නම් බලන තැනට ගියා. ඔන්න ඔතන සෑහෙන ක්‍රවුඩ් එක හිටියා. ඉතින් ළඟටම යන්න බැරි වුණත් අපි ඉතින් පිටිපස්සේ ඉඳලා පුළුවන් විදිහට බලලා වීඩියෝ ටිකක් අරගෙන ආවා. අපේ සහෝදර සෙබළුන් මේ ක්‍රියාවලියේ නිරත වන ආකාරයයි ඕනෑම මොහොතක මේ වගේ අවශ්‍යතාවය පුරුක්කුවක් ඒ වෙනුවෙන් සිය ගුවන් නියමුවන් ගුවන්යානා සහ මේ විශේෂිත මොහොතවල සෙබළුන් අපේ සහෝදර ජනතාවගේ රැකවරණය ආරක්ෂාව උදා කිරීම වෙනුවෙන් නිරන්තරව පිළිපැද කරනවා. අපි මේ මොහොතේ නිදර්ශනවල මේ 75 වන සංවර්ධන සම්මානයේ ඉදිරිපත් කරන මේ සංදර්ශන. ඉතින් මේ ෂෝ එකේදී ගිහින් ගත්ත ලස්සන ෆොටෝ ටිකක් මෙතන තියෙනවා. ඉතින් ඔන්න ඔහොම තමයි එදා දවසත් ගෙවුනේ. දැන් තව ඉස්සරහට වීඩියෝ එකක් තියෙනවා පොඩි රාය තිබ්බ ඩොග් ෂෝ එකක් අපිට. ඒ කියන්නේ ළඟටම ගිහිල්ලා බලන්න බැරි වුණා. ස්ක්‍රීන් එකෙන් තමයි මම මේ වීඩියෝ එක ගත්තේ. මේ තියෙන්නේ මෙතන මේ ඩොග්ස්ලා නටන එක ඔයගොල්ලන්ට පේනවා නේද? ලාවට අර ස්ක්‍රීන් එකෙන් තමයි වීඩියෝ එක ගත්තේ. ඉතින් හරිම ෂෝක්. එයාලා ලස්සනට අර ග්‍රවුමට කැරකි නටනවා. ඊට පස්සේ අන්තිමට මෙන්න මේක බලලා තමයි අපි ආවේ මේ ඩ්‍රෝන් ෂෝ එකක් තිබුණා. ඉතින් හරිම ලස්සනයි ඒකත්. ඩ්‍රෝන් ෂෝ එක. එක කලර්ස් වලින් එක හැඩතල මාවුවා අහසේ ලස්සනට. පේනවා නේද? ඉතින් ඔන්න ඔහොම තමයි අපේ වුමන්ස් ඩේ සෙලිබ්‍රේෂන් එක උනේ. ඉතින් අයිත් තව ලස්සන අලුත් වීඩියෝ එකක් අරන් එනකන් දැනට සමු ගන්නයි යන්නේ. ඉතින් අමතක නොකර අලුතෙන් වීඩියෝ බලන කෙනෙක් නම් අනිවාර්යෙන් subscribe කරන්න කියලා මතක් කරනවා. ඉතින් thank you දිගටම බලන් හිටියට.